යාළුවනේ. අද මං ඉතින් කියන්න යන්නේ මාළුවන්ගේ වීඩියෝ එකක්. ඔහොම ඉන්නකෝ මම මාළුන්ගේ වර්ග ටිකත් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. එක්කෙනෙක් ඉන්නන්නේ එයාගේ නම් මට වැඩි දැනුමක් නැහැ. ඒකෙන් මට ඇති වැඩක් නැහැ. හැබැයි ලස්සනයි. මෙන්න මේගොල්ලෝ තමයි දැන්ට ඉන්න මගේ ළඟ ලස්සන පෙට්ටෝ. තා ඉන්නවා ෆයිටරේ. ඊට කලින් හිටියා ඒන්ජල්ලා. මේ තව වයිට් මෝලි කෙනා. වයිට් මෝලි ලොකු තමයි හොඳම. ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ. මේ ඉන්නේ ඒන්ජල්ලා උඩින් තමයි ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඒගොල්ලෝ යටින් බලුවට පැහැදිලි නෑ ගොඩක්. වැඩි පැහැදිලි නෑ ඒගොල්ලෝ. පේන්නේ මේ සුදු පාට ලොකු නම් මාරම ලස්සනක් තියෙනවා. එළිය පේන හින්දා බෑ. මේ සාරි ගප්පියෝටි මම ගන්න වැඩි දුර යන්න ඕනේ නෑ. මේකේ එහා පැත්තේ තියෙන. එහා පැත්තේ ගෙවල් කියනවා තැන මෙන්න මුන් තමයි නම මතක නැත්තේ. මුන් නම් ඒන්ජල්ලා අත වයිට් මෝඩ් ඉන්නවා. තව ෂෝට් එකලා ඉන්නවා. තව ටැංකියක් තියෙනවා. ඒක නම් වැඩි මාළු පොඩි පැටව් බෝ වෙන්න දාලා තියෙන්නේ. මම ඉන්න බෝ වෙන්න දාලා තියෙන්නේ මෙතන මේ රෝස පාට කෙනෙක් ඉන්නවා. නිල් පාට ඉන්නවා. පෙත්තම තමයි ඒගොල්ලෝ. හැබැයි මේගොල්ලෝ බෝ වෙන්න දාලා තියෙන්නේ. බෝ වෙන්න දාපු මේ ඔය මරි හත ගන්නවා. අත ගන්නවා. මේ බෝ වෙන්න දාපු එකනේ මේ බෝ වෙන්න දාලා ඉන්න ජෝඩුවක් ඕන්න ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ ලස්සන කොහමද? දැන් ඔක වතුරට දැම්මම අර රතු පාට කෙනෙක් ඉන්නවා. නෝ තමයි ලස්සනම. ඌ ගොඩාක් ලස්සනයි. මේ මූ තමයි කහ පාට කෙනෙක් ඉන්නවා. ඔයගොල්ලන්ට ඕන ඉතින් සෝමානන්ද මහාවිද්‍යාලයේ ඉස්සරහ පොඩ්ඩක් ඉස්සරහට යනකොට කඩයක් තියෙනවා. අන්න එකෙන් ගන්න පුළුවන්. 120ට ඉන්න 80ට ඉන්නවා.